ඔයාගේ වාහනයට ගැලපෙන එන්ජින් ඔයිල් ග්‍රේඩ් එක මොකක්ද කියලා කොහොමද ඔයා හොයාගන්නේ? ලෝකයේ එන්ජින් ඔයිල් ග්‍රේඩ් වර්ග ගණනාවක් තියෙනවා. නමුත් ඒ හැම එකම ඔයාගේ වාහනයට ගැලපෙන්නේ නැහැ. දැන් මෙතන උදාහරණයක් විදිහට තියෙන්නේ 10W40. ඒකට මේ 10W40 කියන එක ඔයාගේ වාහනයට ගැලපෙනවද? එහෙම නැත්නම් ඔයාගේ වාහනයට ගැලපෙන එන්ජින් ඔයිල් ග්‍රේඩ් එක මොකක්ද? කොහොමද මේක හොයාගන්නේ? අන්න ඒ ගැන අපි අද කතා කරනවා. ඒ වගේම මේ ඔයාගේ වාහනයට නොගැලපෙන එන්ජින් ඔයිල් ග්‍රේඩ් එකක් දැම්මොත් මොකද වෙන්නේ? ප්‍රධාන වශයෙන් එන්ජින් එක අනවශ්‍ය විදිහට ගෙවෙනවා. ඒ වගේම එන්ජින් එක ඔයිල් ස්ලජ් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් හිතන්නකො මේ 10W40 කියන එක මේ වාහනයට ගැලපෙනවා කියලා. හැබැයි ලෝකේ තියෙන ඕනම 10W40 ඔයිල් බ්‍රෑන්ඩ් එකක් ඔයාගේ වාහනයට ගැලපෙනවද? නැහැ. ඔයාගේ වාහනයට ගැලපෙන ඔයිල් බ්‍රෑන්ඩ් වර්ග තියෙනවා. හැම එකම ගැලපෙන්නේ නැහැ. එතකොට ඒක කොහොමද හොයාගන්නේ? ඒව හොයාගන්න ප්‍රධාන වශයෙන් ඩොකියුමන්ට් වර්ග දෙකක් තියෙනවා. එක ඩොකියුමන්ට් එකක් ඔයා ගාව තියෙනවා. අනිත් ඩොකියුමන්ට් එක ඔයිල් නිෂ්පාදකය තමයි දෙන්නේ. අන්න ඒ ගැනත් අපි කතා කරනවා. ඔයාගේ වාහනයට හරියන නිවැරදි එන්ජින් ඔයිල් ග්‍රේඩ් එක මොකක්ද කියලා හොයාගන්න ඩොකියුමන්ට්ස් දෙකක් තියෙනවා. මෙන්න මේක තමයි පළවෙනි එක. ඔයාගේ වාහනේ ඕනර්ස් මැනුවල් එක. හැම වාහනයකටම ඕනර්ස් මැනුවල් එකක් එනවා. ඔයාගේ වාහනේ දැනට ඔයාගේ ඕනර්ස් මැනුවල් එකක් නැත්නම් ඒක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මේ මැනුවල් එකේ තියෙනවා recommended lubricants කියන පිටුවක්. මේකේ වැදගත්ම දේ තමයි ඔයාගේ එන්ජින් එක මොකක්ද කියලා තෝරගන්න. දැන් මේ වාහනේ නම් ගත්තොත් මෙන්න මේ Smart Stream G3.5 කියන එක තමයි මේකට අදාළ එන්ජින් එක. ඒකේ පැහැදිලිව සඳහන් වෙනවා මේකට දාන්න ඕන ඔයිල් එක මොකක්ද කියලා. මේකේ කියනවා SAE 0W20 කියලා. ඒ වගේම ඊට පිටිපස්සෙන් සඳහන් වෙනවා මෙන්න මේ වගේ දේවල් ටිකක්. API ඒ කියන්නේ American Petroleum Institute. SN+ SPO මෙන්න මේ කෝඩ් එක. මේකෙන් කියන්නේ මොකක්ද? මේකෙන් කියන්නේ ඇත්තටම industry specifications ටිකක්. මෙන්න මේ industry specifications තියෙන ඔයිල් වර්ග විතරක් මේ එන්ජින් එකට පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයා ගන්න තෝරගන්න ඔයිල් එක 0W20 වුණාට මේ ස්පෙસિෆිකේෂන්ස් නැත්තම් මේ ඔයිල් එක පාවිච්චි කරන්න එපා කියලා තමයි කියන්නේ. ඒ වගේම සමහරක් වාහනවල මෙන්න මේ වගේ බ්‍රෑන්ඩ් නේම් එකකුත් සඳහන් වෙලා තියෙනවා. එහෙම බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා නම් ඒ ඔයිල් එක 100% ගැලපෙනවා. ඊට අමතරව වැදගත්ම දේ තමයි ඔයා ඉන්න රටේ ටෙම්පරේචර් රේන්ජ් එක අනුව ඔයා ඔයිල් එක තෝරගන්න ඕනේ. දැන් මේ වාහනේ නම් ඔයා ඉන්න රටේ ටෙම්පරේචර් රේන්ජ් එක මොකක් වුණත් මේකට දාන්න වෙන්නේ 0W20 කියන ඔයිල් එක. නමුත් සමහර වාහනවල අපි මේක තෝරගන්න ඕනේ. මේ තියෙන මේ වගේ අවස්ථාවක් මේ තියෙන්නේ M16 එකක ඔයිල් ගැන විස්තරයක් සඳහන් කළා. දැන් මේකේ පේනවද ටෙම්පරේචර් රේන්ජ් එකක් තියෙනවා. දැන් මේක අනුව අපේ රටේ ටෙම්පරේචර් රේන්ජ් එක අනුව අපි හරි ඔයිල් එක මොකක්ද කියලා තෝරගන්න ඕනේ. දැන් අපිට මෙතන මයිනස් යන එක තේරුමක් නැහැ. එහෙනම් අපිට මෙන්න මෙතනින් එහාට තියෙන ඔයිල් එකක් තමයි අපි තෝරන්න ඕනේ. දැන් මේකේ ගත්තොත් දැන් මේවෙන් ගත්තොත් 10W30, 10W40, 10W50. මෙතනදී මම නම් කියන්නේ අපිට 10W30 හරියනවා. එහෙම නැත්නම් 15W40 හරියනවා. නමුත් මේ 50 වගේ එකකට යන්න එපා. මොකද මේකේ විස්කෝසිටි එක වැඩි. 50 යනකොට ඒකේ විස්කෝසිටි එක වැඩි. මේ 10W කියන්නේ මොකද්ද? 30 කියන්නේ මොකද්ද? මම වෙනම පැහැදිලි කිරීමක් කරන්න. මොකද ඒක ලොකු මාතෘකාවක්. ඉතින් මේ වගේ රටේ ටෙම්පරේචර් එක වේරි වෙන එක අනුව Tamanට අදාළ ඔයිල් එක තෝරගන්නත් සිද්ධ වෙනවා. මම කතා කරා ඩොකියුමන්ට්ස් වර්ග දෙකක් ගැන. පළවෙනි එක තමයි ඕනර්ස් මැනුවල් එක. මේ දෙවෙනි එක තමයි ඕනම ඔයිල් එකකට මේ ලෝකෙ නිෂ්පාදනය කරන ඕනම ඔයිල් එකකට ඕනම ග්‍රීස් එකකට තියෙනවා ටෙක්නිකල් ඩේටා ෂීට් එකක්. මේකට කියනවා TDS කියලා. තව එකක් තියෙනවා
product data sheet කියලා මේකට කියනවා PDS කියලා. දැන් මේ තියෙන්නේ Penrite කියන brand එකේ 5W30 full synthetic engine oil එකට අදාළ TDS එක. මේ TDS එකක් කියන්නේ ඇත්තටම උපෙන සහතිකයක් වගේ දෙයක්. මේ engine oil එකට අදාළ සියලු විස්තර මේකේ තියෙනවා. දැන් මේකේ තියෙනවා product benefits කියලා දෙයක්. දැන් මේක බලන්න මේ කියන්නේ මේ engine oil එක ඔයාගේ engine එකට දැම්මම මොන වගේ දෙයක්ද engine එකට ලැබෙන්නේ. දැන් මේකේ කියනවා giving protect against wear, corrosion, oil oxidation. මේ වගේ දේවල් ගැන සඳහන් කරනවා. ඒ වගේම මේ oil එක මොන වගේ engine එකකට දාන්න පුළුවන්. දැන් මේක සඳහන් වෙනවා petrol engine එකකට මේක දාන්න පුළුවන්. diesel engine එකකට දාන්න පුළුවන්. ඒ වගේම මෙතන වැදගත් දෙයක් කියනවා මේක selected vehicles වලට දාන්න පුළුවන් DPF තියෙන. ඒ කියන්නේ DPF තියෙන හැම oil එකකටම මේක දාන්න බෑ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා industry specifications ටික. මේ API specifications සහ අදාළ වෙනත් specifications ටික මෙන්න මෙතන සඳහන් වෙනවා. ඊළඟට තව වැදගත් දෙයක් තමයි මේකට අදාළ තවත් වැදගත් කරුණු ටිකක් තියෙනවා. මේකේ density එක, viscosity එක, ඒ වගේම මේකේ කොච්චර phosphorus තියෙනවද, sulfate ash තියෙනවද, මේ වගේ දේවල් සඳහන් වෙනවා. ඉතින් එතකොට දැන් මේ කියන්නේ Penrite කියන brand එකේ full synthetic 5W30. අපි ගියොත් මෙන්න මේකට. මේ කියන්නේ Newland කියන brand එකේ full synthetic 5W30. හැබැයි මේ දෙකම full synthetic 5W30. නමුත් අර engine oil එකට වඩා මේ engine oil එක වෙනස්. මොකද මේක ගත්තොත් මේකේ පැහැදිලිව සඳහන් කරනවා මේ oil එක diesel engine වලට දාන්න බෑ කියලා. අරක පුළුවන් වුණාට මේක බෑ. ඒ කියන්නේ 5W30 කිව්වට full synthetic කිව්වට මේ දෙකේ වෙනස්කම් තියෙනවා. මේකේ අර වගේම ඒ අදාළ විස්තර තියෙනවා. standards ටික specifications ටික සඳහන් වෙනවා. ඊළඟට අපි තව එකක් ගත්තොත් මේ තියෙන්නේ Castrol කියන full synthetic 5W30 එකට අදාළ TDS එක. මේකේ පැහැදිලිව සඳහන් වෙනවා මේක පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් දෙකටම දාන්න පුළුවන්. ඒ වගේම මේ ස්පෙસિෆිකේෂන්ස් ටිකත් සඳහන් වෙනවා. ඉතින් මේ වගේ එකම එන්ජින් ඔයිල් ග්‍රේඩ් එක වුණාට ඒ හැම එකම වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ එකම ඔයිල් එක වුණාට ඕගොල්ලන්ට හැම එන්ජින් එකටම මේක හරියන්නේ නැහැ. මෙතනින් පැහැදිලි කරන වැදගත්ම කාරණය තමයි එකම ඔයිල් ග්‍රේඩ් එක වුණාට මැනුෆැක්චරර් අනුව ඒවයි තියෙන ප්‍රොපර්ටිස් වෙනස්. ඒවයි තියෙන කිමිකල් වෙනස්. එතකොට එක බ්‍රෑන්ඩ් එකක් ඕගොල්ලෝ පාවිච්චි නොකරොත් සමහරට එක බ්‍රෑන්ඩ් එකක් දිගට පාවිච්චි කරොත් ඒකේ තියෙන ගුණාංග හින්දා ඕගොල්ලන්ගේ එන්ජිමේ ගෙවීම අඩු වෙන්න පුළුවන්. නමුත් ඔයා බ්‍රෑන්ඩ් එක වෙනස් කරාට පස්සේ ඒකේ තියෙන කිමිකල් හින්දා අර ගුණාංග ටික නැති වෙන්න පුළුවන්. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ලංකාවේ එන්ජින් ඉක්මනට ගෙවෙනවා. ඒ වගේම එන්ජින් ස්ලජ් ඇති වෙනවා. ඔයිල් ස්ලජ් ඇති වෙනවා. මේ ඇති වෙන ප්‍රධාන හේතුවක් තමයි ඕගොල්ලෝ ඔයිල් බ්‍රෑන්ඩ් මාරු කරන එක. එකක් හරි ඔයිල් ග්‍රේඩ් එක පාවිච්චි කරන්නේ ඊළඟට ඔයිල් බ්‍රෑන්ඩ් එක ඕගොල්ලෝ සැරින් සැරේ මාරු කරනවා. මේක තමයි තියෙන ලොකුම ගැටලුව. මේ හින්දා ඔයිල් බ්‍රෑන්ඩ් එක සැරින් සැරේ මාරු කරන්න යන්න එපා. හරි ඔයිල් ග්‍රේඩ් එක තෝරගන්න. එක බ්‍රෑන්ඩ් එකකට එක බ්‍රෑන්ඩ් එකක් තෝරගෙන දිගට මේක පාවිච්චි කරන්න. ඊළඟට ඕගොල්ලන්ගේ එන්ජින් එක කිලෝමීටර් 50000ක් දිව්වත් ලක්ෂයක් දිව්වත් ඒ ග්‍රේඩ් එක තමයි එන්ජින් එකට හරියන්නේ. හරි. ඕගොල්ලෝ මේකේ 5W30 දැම්ම කියලා කිලෝමීටර් ලක්ෂයෙන් පස්සේ 15W40 දාන්න යන්න එපා. මේ එන්ජින් එකට හරියන්නේ මේ ඔයිල් ග්‍රේඩ් එක තමයි.